ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු සමිඳු දිලිසාන් පියුමග නැමැති සැකකාර වෙඩික්කරු ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියම කරන ලදී. එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවටගෙන රැඳවුම් භාරයේ පසු සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නැමැත්තා මේ මාස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා. රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය දැඩි ආරක්ෂාවේ විධිවිධාන මැද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිලමේත්‍රිය තුළට ඉදිරිපත් කළා. සැකකාර වෙඩික්කරු බව කියන පුද්ගලයා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. කොළඹ අපරාධ කොට්ටාශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණ දක්වමින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලා සිටියා. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණ දක්වමින් බන්ධනාගාරය තුළදී මෙම සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නයි ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.